අටමහා කුසල් බොහෝ පින් රැස්වෙන පින් දහම් කුසල් දහම් 8ක් පිළිබඳව ඔබට නිරන්තරයෙන් අහන්න ලැබෙන. ති අපි බලමු මේ කාරණාවල එකින් එක මෙව කොයි තරම් ආනිසංස ඇති මහා පින් කන්ද කිය. කටින මහා පින්කම අටමහා කුසල් අතර ඉහලින්ම තියෙන අග්‍රගණ්‍ය වූ පින්කමක් කුසලයක්. ඊළඟට අටපිරිකර පූජාව අෂ්ට පරිස්කාර පූජා කිරීම. පින්කමක් විශාල කුසලයක් ජීවිතයේ පින් රැස්වෙන පින්කමක්. ඊළඟට සංඝයා වෙනුවෙන් කුටි සෙනසුන් සකස් කරල පූජා කිරීම. ජීවිතය විශාල පින්කමක්. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පින්කම් පැවැත්වීම දන් දෙන එක. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝය අරමුණු කරගෙන සාංගික දාන පූජා කිරීම. අට මහා කුසල් අතර මහ විශාල කුසලයක්. ඊළඟට කෙත්වතු ඉඩකඩම් සඳ සතුකොට බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීම. අපි මේකින් එක මේවැ ආනිසංස කොහොමද ලැබෙන්නේ කියන කාරණය අපි විමසල බල. ඊළඟට වැසගිලි කැසිකිලි කරවලා බුද්ධ ශාසනය තුළ පූජා කිරීම. ධර්ම ග්‍රන්ථ ලියලා දහම් ලිපියක් වෙන්න පුළුවන් ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ධර්මදානයදීම. එදකට මෙන්න මේ පින්කං අටමහා කුසල් හැටියට අපිට නිරන්තරයෙන් මේ කාලය තුළ අහන්න ලැබෙන පින්කං පත්වෙන. ඊළඟට පිංහතුනී බුද්ධ ප්‍රතිමා වහන්සේලා කරවීම. අටමහා කුසල් අතර විශාල පිනා. වර්තමානය තුළ ද අපිගත්තු බුදුරජාණන් වහන්සේගේ සුරූප එක රටවල්වල බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඔබ දැකළ ඇති.